අද මං යන්නේ හරිම ලස්සන පළාතකට. ඒ තමයි බණ්ඩාරවෙලට. ඉතින් ඔයාලා දන්නවා බණ්ඩාරවෙල පැත්ත කියන්නේ හපුතලේ බණ්ඩාරවෙල පැත්ත කියන්නේ හරිම ලස්සන පැත්තක්. ඉතින් ඇත්තටම මෙහෙම යනකොට තමයි හිතෙන්නේ ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා. ඉතින් මට වෙලාවකට හිතෙනවා අපිට අපේ ලංකාව ගැන අගයක් නැද්ද කියලා. ඉතින් ඒ තරමටම හරි ලස්සන පරිසරයක්. ඉතින් මට අත්විඳින්න පුළුවන් වුණා මේ ගමනත් එක්ක. ඇත්තටම මම හරි ආස දෙයක් තමයි මට නිවාඩුවක් හම්බුනහම නුවරඑළිය බණ්ඩාරවෙල ඇල්ල ඒ වගේ ලස්සන සීතල පළාත්වලට යන එක. ඩ්‍රයිව් කරන් යන එක නම් චුට්ටක් අමාරුයි තමයි, මහන්සි තමයි. හැබැයි ඉතින් මම ඒකට කැමතියි. ඒ කියන්නේ ඩ්‍රයිව් කරන් යන්න මේ ලස්සන සුන්දරත්වය විඳින්න මම හරි ආසයි. ඉතින් අමාරු වුණත් මේ ලස්සන ගහකොළ මේ කොළ පාට පරිසරය දැක්කහම ඇත්තටම තියෙන අමාරුවත් මගේ ඇරිලා යනවා මට නම්. ඔයාලත් ගිහිල්ලා තියෙනවද මේ වගේ ලස්සන පැතිවලට? කෑම කන්න නම් ඕනේ. ඉතින් මට හරියට වෙලාවට මම කනවා පරාටා. ටිකක් රවාගෙන වගේ කන්නේනේ. හැබැයි තරහින් නෙමෙයි ඉන්නේ. ඒ වෙලාවේ කඩේ කට්ටිය හිටියා. ඉතින් ඒ නිසා අයිකට මහන්සියක් දැනෙලා තිබ්බේ. කොහොම හරි ඉතින් රසයි. කෑම රසයි. මම පරාට කෑවා. ලඩු ගන්නවා. ඒ ලඩු ගන්නාපු හරිය තිබ්බ ලස්සන පරිසරය තමයි මේ. ඒ සුන්දරත්වය අපි ඉඳගෙනම එළවලුත් අරගෙනම මම ගෙදර ගියා.